හෙලෝ හායි අද මම කතා කරන්න යන්නේ හින්දි මූවී එකක් ගැන 2011 ආපු සින්දගී නමිලන්ගේ දෝපාරා කියන මේ මූවී එකේ මේන් කැරක්ටර්ස් 3ක් ඉන්නවා. ඒකම ෆීමේල් කැරක්ටර්ස් 2ක් ඉන්නවා. ඒතර මේකේ තියෙන මේන් ස්ටෝරි එක අපි ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ යාළුවෝ තුන්දෙනාගේ කතාවක්. මේ යාළුවෝ තුන්දෙනාගේ එක්කෙනෙක් මැරි කරනවා. එතකොට මෙයා මේ මැරි කරන්න කලින් මෙයාලා බොයිස් ඩේ අවුට් එකක් වගේ කොල්ලෝ තුන්දෙනා විතරක් ඩේ අවුට් එකක් යනවා. එයාලා යන්නේ ස්පැනිෂ් වලට. එතකොට ඒ ගියාම එයාලා කැමති එක දෙයක් කරනවා. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ කැමති එක දේ ගොඩක් වෙලාවට අනිත් දෙන්නම අකමැති දේවල්. එතකොට ඒ විදිහට මෙයාලා ටාස්ක් 3ක් කරනවා. එතකොට තුන්දෙනා කරන ටාස්ක් තමයි අන්ඩර්වෝටර් ඩයිවිං, ස්කයි ඩ්‍රයිවිං නුයි අර ස්පැනිෂ් වල තියෙන අර ගොම්පොර කියන අපේ අර මේ හරකව දාලා මිනිස්සු දුවන්නේ. අර හර කැනලා පිටිපස්සෙන් ඇවිල්ලා අනිනවා. අනින්න නැති වෙන්න අපි දුවන්න ඕනේ. දිව්වොත් තමයි දිනු. මෙන්න මේ තුන තමයි මේගොල්ලෝ කරන්නේ. මෙන්න මේ ටාස්ක් 3 කරන එකයි මෙයාලා මේ ස්පැනිෂ් වලට ගිහිල්ලා කොහොමද ඉන්නේ යන්නේ වගේ කතාවක් තමයි මේකේ යන්නේ. මේකේ ගොඩක් ෆේමස් සින්දුවක් තියෙනවා සෙනෝරිටා කියලා. ඔයාලා ගොඩක් වෙලාවට ඒක බලලා ඇති මේ ෆිල්ම් එක නැතත්. ඒතර මේ ෆිල්ම් එක ගත්තොත් මේකෙදි අපේ එකිනෙක අතර තියෙන බැඳීම්, එතකොට අපි අකමැති දේවල් කරද්දී අපිට කොහොමද අන්තිමට ඒක කොච්චර අකමැති දේවල් වුණත් අපි ඒක කරාට පස්සේ අපිට මාරම 아무තු ෆීලිං එකක් හම්බෙන විදිහ, යාළුවෝ අතර තියෙන බැඳීම්, එතකොට අපිට එක එක මිනිස්සු හම්බෙනවා. ඒ මිනිස්සුත් එක්ක අපි කොහොමද බැඳීම් ඇති කරගන්නේ? අන්න ඒ වගේ ගොඩාක් දේවල් කියන්නේ අපේ ජීවිතේට තරුණ කාලේ කෙනෙක්ට හදාගන්න පුළුවන් වෙන විදිහට එක ලයිෆ් ඇඩ්වයිසස් හම්බෙන අන්තිමට ලස්සනට මේ යාළුවෝ අතර කොච්චර කොහොමුණත් අපි කියන්නේ යාළුවෝ කොච්චර වටිනවද කියලා වගේ එකක් දැනෙන මූවී එකක් තමයි මේ සින්දගී නමිලන්ගේ දෝපාරා. ඒ හින්දා ඔයාලට ආදරෙන් ආරාධනා කරන මූවී එක බලන්න.